ඔයාලව ආයිබෝන් කියලා පිළිගන්නවා SL Pro YouTube channel එකට. මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන දෙයක් තමයි Google Pay කියන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ Android phone එක NFC support කරනවා නම් කෙලින්ම ඔයාලට ඔයාලගේ card එක use කරන්නේ නැතුව payment එකක් කරන්න. ඒ වගේම ඕනෑම website එකකට payment කරන්නත් Google Pay පාවිච්චි කරන්න පුළුවන්. අද මම වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද Google Pay එකට ඔයාලගේ bank card එක link කරගන්නේ කියලා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Google Pay හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ phone එක පාවිච්චි කරලා payment එකක් කරන්න. එතකොට ඔයාලගේ card එක payment කරන තැනට ගෙන්න ඕනේ නැහැ. card details කවුරුත් දන්නේ නැහැ. ඔයාලගේ payment එක විතරක් කෙලින්ම වෙනවා. මේ payment එක කරන්න ඔයාලගේ phone එක NFC support කරන්න ඕනේ. NFC support කරනවද කියලා ඔයාලට Google එකේ ඔයාලගේ phone model එක ගහලා බලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ phone එකේ settings වලින් බලා ගන්න පුළුවන්. ලංකාවට මුලින්ම Google Pay සේවාව හඳුන්වා දුන්නේ commercial bank එක විසින්. commercial bank එකේ Visa card පුළුවන් link කරගන්න දැනට ඉදිරියේදී අනිත් බැංක් ඔක්කොම සපෝට් කරයි මේ Google Pay සේවාවට. අපි දැන් බලමු කොහොමද link කරගන්නේ කියලා ඔයාලගේ commercial bank Visa card එක. ඔයාලා මුලින්ම Play Store එකට යන්න ඕනේ. Play Store එකට ගිහිල්ලා ඔයාලා search කරගන්න Google Wallet කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට Google Wallet එක. ඔයාලා මේ app එක download කරගන්න. මම download කරන් තියෙන්නේ. මම දැන් app එක open කරගන්නවා. app එක මෙන්න මේ විදිහට open වෙනවා. ඊට පස්සේ ඔයාලගේ emails ටික පෙන්නයි. ඔයාලා මේකට use කරන email එක තෝරලා දෙන්න. මම දැන් මගේ email එකක් තෝරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට open වෙනවා. දැන් ඔයාලා මෙන්න මෙතන පහළ තියෙනවා view wallet කියලා. අන්න ඒක click කරන්න. click කරන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නයි. ඔයාලා මේකේ මෙන්න මෙතන plus ලකුණක් තියෙන්නේ. අන්න ඒකට යන්න ඕන. ඔයාලා මෙතනින් select කරන්න payment card කියන එක. දැන් ඔයාලට මෙතනින් පුළුවන් ඔයාලගේ card එක add කරගන්න. මේ විදිහට card එක scan කරගන්න આવොත් එහෙම ඔයාලට පුළුවන් card එකේ photo එකක් scan කරලා add කරගන්න. මම දැන් manually add කරන්නේ. ඒ නිසා මම මෙතනින් back වෙනවා. දැන් ඔයාලගේ card එකේ card number එක මෙන්න මෙතෙන්ට දෙන්න ඕන. ඔයාලා මෙන්න මෙතෙන්ට card එකේ valid year එකයි month එකයි දෙන්න ඕන. ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඔයාලා කාඩ් එක පිටිපස්සේ තියෙනවා අස්සම් කරන තැන අංක 3ක කෝඩ් එකක්. අන්නේ අංක 3 මෙන්න මෙතෙන්ට දෙන්න ඕනේ. ඔයාලගේ ඇඩ්‍රස් එක පහලින් පෙන්නයි. මම දැන් මේ ටික ෆිල් කරගන්නවා. ඩීටේල්ස් ටික ෆිල් කරන් පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ කන්ඩිෂන් ටික. කන්ඩිෂන් වලට පහලින් ඔයාලට මෙන්න මෙතන මේ විදිහට තියෙනවා save and continue කියලා. අන්න ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට කාඩ් එක චෙකින් වෙනවා. ඊට පස්සේ ඔයාලට පෙන්නයි term and condition ටිකක් මෙන්න මේ විදිහට. මෙතන more කියන එක select කරන්න ඕන. ඊට පස්සේ accept කියන එක select කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා bank එකෙන් code එකක් එනවා. ඒ code එක දෙන්න ඕනේ. ඒ code එක ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් message එකක් විදිහට ඔයාලා mobile number ගන්න. නැත්නම් ඒ code එක ඔයාලා bank එකට දුන්න email එක තියෙන්නේ. අන්නේ ඊමේල් එකට ගන්න පුළුවන්. මම දැන් මෙතනින් පළවෙනි ඔප්ෂන් එක ෆෝන් එකට කෝඩ් එක ගන්න සිලෙක්ට් කරලා කන්ටිනියු දෙනවා. got it කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා බැංක් එකෙන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක මෙතෙන් දීලා enter code කියලා තියෙන්නේ. අන්න ඒක ඔබන්න ඕන. හරි ඔන්න වැඩේ හරි. දැන් ඔයාලට පුළුවන් NFC use කරලා මේ Google Pay එක හරහා payment එකක් කරගන්න. මම දැන් payment එකක් කරන්න නැති නිසා මෙතනින් not now දෙනවා. මගේ කාඩ් එක හරියට ලින්ක් වුණා කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. දැන් පුළුවන් මට මෙතනින් OK කියන එක ක්ලික් කරන්න. හරි ඔන්න Google Wallet එකට හරියටම ලින්ක් කරා මගේ කාඩ් එක. ඔයාලට කැමති කාඩ් ප්‍රමාණයක් ලින්ක් කරගන්න පුළුවන්. මම ලින්ක් කරපු කාඩ් එක මෙන්න මේ විදිහට මේ උඩින්ම පෙන්නනවා. ඔයාලට දැන් පුළුවන් ඕනෑම කාඩ් පේමන්ට් තියෙන ස්ථානයකට ගිහිල්ලා මේ wallet එක පාවිච්චි කරලා payment එක කරගන්න. payment එක වෙන්නේ ඔයාලා මුලින්ම ඔයාලා phone එකේ NFC on කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් tap to pay කියන ක්‍රමයට payment එක කරගන්න.
ඔයාලට කරන්න තියෙන්නේ ඒගොල්ලොන්ට කියන්න පේමන්ට් එක ගාන 1200 නම් 1200 කාඩ් පේමන්ට් මැෂින් එකේ ගහලා ඕකේ කරන්න කියලා. ඕකේ කරන් පස්සේ ඔයාලට තියෙන ඔයාලගේ ෆෝන් එක ඒ මැෂින් එක උඩින් ටච් කරන්න විතරයි. එතකොට ඔටෝම පේමන්ට් එක වෙනවා. ඔයාලගේ කාඩ් එක හරහා මේ වොලට් එකෙන් පේමන්ට් එක වෙනවා. මේකේ තියෙන ප්‍රධාන වාසිය තමයි ඔයාලගේ කාඩ් එක ඒගොල්ලෝ දකින්නේ. ඒගොල්ලොන්ට කෙලින්ම පේමන්ට් එක විතරයි යන්නේ. ගොඩක් දෙනෙක් බය කාඩ් එක යූස් කරලා පේමන්ට් කරන්න. ඒ කට්ටියට හොඳම ඔප්ෂන් එකක් තමයි මේ Google Pay කියන්නේ. Google Pay හරහා පේමන්ට් එකක් කරද්දී මේ කාඩ් ඩීටේල්ස් ඒගොල්ලොන්ට ගන්න බෑ. කාටවත් ගන්න බෑ. ඒ නිසා ඔයාලා සල්ලි නැති වෙයි කියලා කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි කාඩ් එකක් නිවැරදිව ලින්ක් කරගන්නේ Google Pay wallet එකට. මං හිතනවා ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා. ලංකාවේ බැංකු ගොඩක් දැන් සපෝට් කරගෙන යනවා මේ Google Pay wallet එකට. ඔයාලට පුළුවන් ඔයාලා බැංකෙන් අහලා සපෝට් කරනවද කියලා. සපෝට් කරනවා නම් මෙන්න මේ ක්‍රමයට ලින්ක් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි හරියට වැඩේ කරගන්නේ. ඔයාලට මොකක් හරි නොතේරුණක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් හමු. ඔබට සුබ දවසක්.